ඒ ආඩොක් ඇඟිල්ලට බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරේ ස්පර්ශ නොවුණා නම් යසෝදරාවගේ හදවත බැලෙනවා. එච්චර ඇඟිල්ලක්. කිහිවලු කඩාගෙන ඇඟිල්ලක්. සිහි නැතුව ඇඟිල්ලක්. සසරකම දුක් කියන ඇඟිල්ලක්. අවුරුදු 6ක් තමන් විඳපු දුක වචනින් කියන්නේ නැතුව තේරෙන්න අඬන ඇඟිල්ලක්. යසෝදරා එහෙම අඬලා යම් මොහොතක සිහිය ආවද වේගෙන් පස්සට විසුණා. එතකොටම දැනුණා මේ බුදුරජාණන් වහන්සේ නමක් කියලා. පින්වතුනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදු සිරිපා අල්ලලා වන්දනා කළ තියෙන ස්ත්‍රීන් දෙන්නයි. එක්කෙනෙක් යසෝදරාව, ඒ මහාන වෙන්න කලින් මේ අඬන ඇඟිල්ලේදී